ඔන්න ඉතින් අද ඔයාලට Movie Talk with C අපෙන් සුපිරි ලස්සන ආදර TV සීරීස් එකක් තමයි ගේන්නේ. හැම වීඩියෝ එකක්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන ආදර කතාවක් තමයි මේ 2026 රිලීස් වුනේ. මේ ආදරය පරිවර්තනය කරන්න පුළුවන්ද කියන TV සීරීස් එක. වෙනස් වෘත්තීන් දෙකක ඉන්න දෙන්නෙක් ආදරෙන් බැඳෙන විදිය තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් ඔයාලට දිගටම මේ වගේ TV සීරීස් movies බලන්න ඕනේ නම් Movie Talk with C channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි දාන වීඩියෝ ඔයාලට ඉක්මනටම බලන්න පුළුවන්. එහෙනම් අපි යමු කතාවට. ඔන්න ඉතින් ඉස්සෙල්ලම පෙන්වන්නේ මේ කතාවේ කතානායිකාව චමුහි. එයා නිලියක්. එයාගේ ෆිල්ම් එකක ෂූට් කරන්න ජපානයට ගිහින් ඉන්නේ. ඊළඟට පෙන්වන්නේ ෆිල්ම් එක ෂූට් කරන තැන සෙට් එක. එතන ඉන්නවා මිස්ටර් ජූ. එයා තමයි මේ කතාවේ කතානායකයා. එයා ගොඩක් ලස්සන, ගොඩක් දක්ෂ පරිවර්තකයෙක්. එයාට ජපාන්, ප්‍රංශ, ඉතාලි, ඉංග්‍රීසි වගේ ගොඩක් භාෂාවල් කතා කරන්න පුළුවන්. එයා මේ ෆිල්ම් එකේ පරිවර්තකයෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මෙයාලා ෂූට් කරන ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා ජපාන් කෙනෙක්. එයාගේ නම හිරෝ. ප්‍රධාන නළුවයි නිලියයි අතර කියන දෙපස් පරිවර්තනය කරන්න ඉන්නේ මිස්ටර් ජූ. ඒත් එක්කම මේ ෆිල්ම් එක ෂූට් කරන අවසාන දවස අද ඉතින් චමුහි හීරෝට ස්තුති කරන්නත් එයාගෙන් සමු ගන්නත් එකටම පණිවිඩයක් ලියාගෙන ජපන් භාෂාවෙන් පාඩම් කරගෙන ඇවිත් ඉන්නේ වෙලා වෙනකම් ඒක එයාට කියන්න. මේ වෙලාවේ එතනට එන හීරෝ චමුහි එක්ක සතුටින් කතා කර ඉන්නවා වගේම එයාලා ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා වගේ තමයි එතෙන්දි හැසිරෙන්නේ. හැබැයි චමුහි නම් බලාගෙන ඉන්නේ කොයි වෙලාවේද සමු ගැනීමේ පණිවිඩය හීරෝට දෙන්නේ කියලා. ඒ අතර මේ දෙන්න අතර වෙන හැම දෙබසක්ම ජූ පරිවර්තනය කරනවා. මෙතනදී සමුගන්න ඉඳපු හිරෝ එකපාරටම චමුහි දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම කවුරුවත් නොහිතපු විදියට එයා එයාගේ හිතේ හංගගෙන හිටපු ආදරේ චමුහිට කියනවා. මට මෙතනින් නවතින්න බෑ. මට හැමදාම ඔයාව දකින්න ඕන. මම ඔයාට ගොඩක් කැමතියි කියලා එයා කියන්නේ. මෙතන තව කෙනෙක් ඉන්නවා චමුහිට කැමති. ඒ තමයි ජූ. ඉතින් එයාට මේක ඇහිති එයා ෂොක් වෙනවා. ඒ වගේම එයා ඒ වචන ටික පරිවර්තනය කරන්නෙත් නෑ. ඉතින් සෙට් එකේ හැමෝම ජූ දිහා බලාගෙන ඉන්නවා ඇයි ජූ පරිවර්තනය කරන්නේ නැත්තේ කියලා. හිරෝ කියපු එක වචනයක්වත් තේරුම් ගන්න බැරි වුණ චමුහි ජූට කියනවා හිරෝ එයාගේ සමු ගැනීමේ පණිවිඩය නේද දුන්නේ මමත් මගේ එක කියන්නද කියලා. මෙච්චර වෙලා සයිලන්ස් වෙලා හිටපු ජූ අවසානෙට කිව්වා ජූහි ඔයාට සමු ගන්න ඕන වෙන්නේ නෑ. හීරෝ කියනවා මම ඔයාට ගොඩක් කැමතියි චමුහි කියලා. චමුහි බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක්. ඒ වගේම චමුහි කැමරා එකෙන් ජූ දිහා බලාගෙන ඉන්නවා. ඇත්තටම ඒක කිව්වේ ජූද කියලා. ජූ ඒක කිව්වනම් ඇත්තටම චමුහි ගොඩක් සතුටු වෙනවා. ඒ කතාව එහෙම ඉවර වෙන ගමන් වසරකට පෙර අතීතයට යන්නේ ජූයි චමුහි හමු වෙන විදිය කියන්න. ඒකත් වෙන්නේ ජපානයේදීමයි. ජූ ජපානයට ගිහින් එයාගේ ගුරුවරයා වෙන කිම් මහත්තයාගේ පොතක් එළිදැක්වීමේ උත්සවයකට පරිවර්තකයෙක් විදියට. කිම් මහත්තයා ලේඛකයෙක්. ඉතින් මේ උත්සවයේ ඉවර වෙලා කිම් මහත්තයාගෙන් සමුගන්න ජූට එයාගෙන් තෑග්ගකුත් ලැබෙනවා ස්තුති කිරීමක් විදියට. ඊළඟට පෙන්වන්නේ චමුහි ෆෝන් එකේ මැප් එකක් දාගෙන ඇවිත් ඉන්නවා. කිහිප තැනදී මෙයාලා මූණට මූණ හමු වුණත් සාමාන්‍ය විදියට වෙන් වෙලා යනවා. එකම කෝච්චියේ දෙන්නම යනවා වගේම ජූ ඉතාලි ෆැමිලි එකක් එක්ක කතා කර යනවා. චමුහි ෆෝන් එකේ ෆොටෝ වගේක් බලමින් තමයි ඉන්නේ. එයා බලන්නේ ඉන්ස්ටාග්‍රෑම් එකේ කවුරු හරි දාපු ෆොටෝ එකක් දිහා. ඊට පස්සේ පෙන්වන්නේ චමුහි හොයා ඉඳපු කඩේ ළඟ එයා නතර වෙලා ඉන්නවා. එයා කඩේ ඇතුළට ගිහින් රාමියන් එකකුත් ඕඩර් කරලා වාඩි වෙලා ඉන්න ගමන් කඩේ වැඩ කරන ගර්ල් දිහා අමුතු විදියට බලාගෙන ඉන්නවා. හරියට තරහකාරයෙක් දිහා බලනවා වගේ. ටිකකින් එයා ළඟටම ඇවිල්ලා එහා පැත්තේ පුටුවේ වාඩි වෙන්නේ ජූ. ඒ අතරේ චමුහි ෆෝන් එකේ ඇප් එකක් පාවිච්චි කරලා ජපාන් වලින් කාට හරි බනින්න උත්සාහ කරනවා. ඉතින් මේ හැම දෙයක්ම ජූට ඇහෙනවා. එයා දැනගන්නවා මෙයා කොරියන් කෙනෙක් කියලා. චමුහි හොයන්නේ පිරිමි කෙනෙක් කියලත් එයා එක්ක චමුහි තරහින් ඉන්නේ කියලත් චමුහි ඇප් එකෙන් පරිවර්තනය කරන්න හදන වචන වලින් ජූ තේරුම් ගන්නවා. එකපාරටම එයා ළඟ වාඩි වෙලා ඉඳපු ජූ දැකපු චමුහි කියපු දේවල් මෙයාට ඇහුණවත්ද කියලා සැකෙන් ජූ දිහා බලනවා. ඒ වෙලාවේ ජූගේ අතේ තියෙන චීන පත්‍රිකාවක්. ඉතින් චමුහි හිතනවා එයා චීන ජාතිකයෙක් කියලා. ඉතින් එයා බය නැතිව එයාගේ වැඩේ දිගටම කරගෙන යනවා. එහෙම ඉද්දි ජූගේ ෆෝන් එකේ කොරියන් භාෂාවෙන් පටිගත වුණු පණිවිඩයක් ඇහෙනවා. ඒක ඇහුණ ගමන් බය වෙන චමුහි දැනගන්නවා එහා පැත්තේ ඉන්නේ කොරියන් කෙනෙක් කියලා. මෙච්චර වෙලා චමුහි කියපු හැම දෙයක්ම එයාට ඇහුණා කියලා දැනගන්නවා. ඉතින් එයා තරහින් අහනවා ඔයා චීන ජාතිකයෙක් වගේ රඟපාලා ඔක්කොම දේවල් අහගෙන හිටියා නේද කියලා. මට ඇහුණා මම රඟපෑවේ නෑ මට චීන විතරක් නෙවෙයි ගොඩක් භාෂාවල් කතා කරන්න පුළුවන් කියලා.
ඒකට hina වුණ චමුහි කියනවා ඇයි ඔයා ඇප් එකක්ද කියලා. එතකොටම කඩේ කෑම කකා ඉඳපු ළමයෙකුට ඇලර්ජි එකක් වෙලා එයාගේ අම්මා බය වෙලා කෑ ගහනවා ජූ එතෙන්ට දුවගෙන යනවා. එයා දකිනවා බස් එකේදී එයාත් එක්ක හිතවත් වුණ ෆැමිලි එක තමයි එහා පැත්තේ ඉන්නේ කියලා. ඉතින් එයා ඉතාලි භාෂාවෙන් යාළුවත් එක්ක කතා කරලා ගිලන් රතියට කින්වලා පාරට බබා වඩාගෙනත් ගිහින් එයාලට ගොඩක් උදව් කරනවා. මේක දැකපු චමුහි තේරුම් ගන්නවා ජූ ඇත්තටම ඇප් එකක් තමයි කියලා. ඉතින් බබා වර්ගන ගිලන් රතේ ළඟට ගියපු ජූ එනකම් චමුහි කඩේ ළඟට වෙලා ජූගේ බෑග් එකක් තියාගෙන බලාගෙන ඉන්නවා. එයාගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තු වෙයි. පස්සේ චමුහි එයාට වෙලා තියෙන සේරම ජූට කියනවා. එයා කියනවා එයාට යූජින් කියලා පෙම්වතෙක් හිටියා. එයා දැන් මාස 3ක් වෙනවා අතුරුදහන් වෙලා ළඟදී ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆොටෝ එකක් දාලා තිබුණා ගෑනු කෙනෙක් එක්ක අලුතින් පටන් ගන්න යනවා කියලා. ඒක දැකලා තමයි මම ජපානයට ආවේ මට ඕන වැඳලා කියන්න ආපහු මගේ ළඟට එන්න කියලා ඒකට මට උදව් කරන්න කියලා ජූගෙන් ඉල්ලනවා. ජූ නම් එච්චරම කැමති වෙන්නේ නෑ. එයා කියන්නේ රණ්ඩු වලට මැදිහත් වෙන්න එයා කැමති නෑ කියලා. ඒත් පස්සේ චමුහගේ පෙරැත්ත නිසා අනුකම්පා සහගතව ජූ කැමති වෙනවා ආපහු අර කඩේට යන්න. මොකද චමුහගේ එක්ස් පෙම්වතා චෙෆ් කෙනෙක් විදියට ඉන්නේ ඒ කඩේ. කඩේට ගියපු මේ දෙන්නා එතන වැඩ කරන ගර්ල්ගෙන් යූජින් ගැන අහනවා. එයා කියනවා එයා මෙහි නැහැ ටෝකියෝ වල ඉන්නේ කියලා. චමුහිට ටිකක් තරහ යනවා. මොකද එයා හිතන්නේ මේ ගර්ල් තමයි එයාත් එක්ක දැන් ඉන්නේ කියලා. ඉතින් ජූ අහනවා කවද්ද එයා එන්නේ කියලා. එතකොට අර ගර්ල් කියනවා ඉන්න එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නවා එයාගෙන් අහලා කියන්නම් කියලා. ජූට තේරෙනවා චමුහි ඔක්කොම පටලවාගෙන ඉන්නේ කියලා. පස්සේ අර ගර්ල් එයිකෝ කියලා කෙනෙක්ට කතා කරනවා. ඇතුලේ ඉඳන් එළියට එන්නේ බඩකුත් උස්සගෙන ගෑනු කෙනෙක්. ඉතින් චමුහි පුදුම වෙනවා ඒ වගේම අසරණ වෙනවා. එයාලා අහනවා දැන් මාස කීයද කියලා. එයිකෝ කියනවා මාස 7යි කියලා. මොකුත්ම තේරුම් ගන්න බැරුව ඉන්න චමුහි කියනවා එයා මගෙන් වෙන් වෙලත් මාස 3යිනේ මෙයාට මාස 7ක් වෙන්නේ කොහොමද කියලා. මේ මිනිහා නම් ජරා මිනිහෙක් කියලා තරහින් වගේම දුකෙන් චමුහි කඩෙන් එළියට එනවා. එයත් එක්කම එළියට එන්න හදන ජූට එයිකෝ කියනවා මේ චමුහි නේද එයාට දෙයක් කියන්න තියෙනවා ඒක කියන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ පෙන්වන්නේ චමුහි තරහින් එයාගේ එක්ස්ට බැන බැන ඉන්න විදිය. එයා එයිකොටත් බයිනවා. එතෙන්ට ආපු ජූ එයිකෝ කියපු දේ චමුහිට කියනවා. එයා කියලා තියෙන්නේ මේ බබා යූජින්ගේ නෙවෙයි ඉස්සෙල්ලා සැමියාගේ. චමුහිට පුළුවන් නම් යූජින්ගේ හිත වෙනස් කරන්න එයිකෝ එයාව අතාරින්න ලෑස්ති කියලා. මේක අහපු චමුහිට තවත් ටිකක් තරහ යනවා. පුළුවන් නම් කරලා පෙන්නන්න වගේ දෙයක් තමයි එයා කියලා තියෙන්නේ කියලා. ආපහු එයාට බනින්න යන්න ජූට කතා කරනවා. ජූ අකමැති වෙනවා. ජූ කියනවා ඔයාට ඔච්චරම තරහ නම් මෙහිම මැද ඇඟිල්ල පෙන්නලා ඔයාට එයාගේ තරහ පෙන්නන්න කියලා. ජූ යන්න තමයි හදන්නේ. ඒත් චමුහි කියන්නේ ඒකගේ ආදරේ මිහිරි පිරිසිදුයි මගේ ආදරේ ඉවර වෙන්න ඕන මැද ඇඟිල්ල පෙන්නලාද කියලා. ඔයාට හිතෙනවා ඇති මේක වැඩකට නැති ආදරයක් කියලා. ඒත් මේක මගේ ආදරේ මට ඕනේ ඒක මැද ඇඟිල්ල පෙන්නලා ඉවර කරන්න නෙමෙයි. මේක ගෞරවයක් ඇතුව ඉවර කරන්න මට උදව් කරන්න කියලා ජූගෙන් ඉල්ලනවා. එතකොට නම් ජූට දුක හිතෙනවා. එයා කැමති වෙනවා චමුහිට උදව් කරන්න. ඊට පස්සේ පෙන්වන්නේ ඒක කෝල් කර කර ඉන්නවා. එයා කතා කරන්නේ යූජින් එක. ඒක නැගිටිනකොටම චමුහි ජූයි දෙන්න එයා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එයාලා වාඩි වෙලා සාමයෙන් කතාව පටන් ගන්නවා. චමුහිට අහන්න තිබුණු ප්‍රශ්න එයා ඒකුගෙන් අහනවා. ඉතින්දී එයාට තේරෙනවා ගොඩක් කාලයක් තිස්සේ යූජින් එයාව රවට්ටලා වංචා කරලා කියලා. එයාට ඒක දරා ගන්න බැරි වෙනවා. එයා බනිනම සාප කරනවා. ඒකෝ කියනවා එයාට දෙයක් කියන්න තියෙනවා. ඒකට ඇහුම්කන් දෙන්න කියලා. එයා කියනවා යූජින් එක්ක යාළු වෙලා හිටියේ යූජින් ජපාන ඉගෙන ගන්න කාලේ ඉඳලා පස්සේ එයාගේ හිත ගෑණියෙක් හොරකම් කරා පවුලෙනුත් අයින් කරපු යන්නේ නැ තැනක් නැති අසරණ ගෑණියෙක් එයාව රවට්ට ගත්තා කියලා. හැම වෙලාවෙම යූජින්ව නවත්ත ගන්න උත්සාහ කරත් ඒ ගෑණිව තනි කරන්න බෑ කියලා එයා ගියා කියලා කියනවා. අන්තිමට ඒ තමයි ඔයා කියලාත් කිව්වා. සේරම දේවල් පරිවර්තනයකට මේ හිටපු ජූ ඒ කතාව අහලා ගොළු වුණා. ඒ කතාව නම් එයාට පරිවර්තනය කරන්න හිතුනේ නැහැ. තමන්ගේ දුක පාවිච්චි කරලා මිනිහෙක් රවට්ටගෙන එයා දාලා ගියාට පස්සේ ලැජ්ජ නැතුව මෙච්චර දුරක් ආවද කියලාත් ඒකෝ අහනවා. ජූ හරිම දුකෙන් චමුහි දිහා බලාගෙන හිටියා. පරිවර්තනය කරේ නම් නෑ. ඉතින් මුකුත් නොතේරුණත් චමුහි ගොඩක් දුකින් අසරණ වෙලා එතනින් නැගිටලා ආවා. එන ගමන් ඒකට මැද ඇඟිල්ල පෙන්නන්න නම් අමතක කළේ නෑ. ඉතින් එයා එයාගේ තරහ ඒ විදිහට තමයි පිට කරලා දැම්මේ. කඩෙන් එළියට ආපු චමුහි අද කරපු හැම උදව්වකටම ස්තුති කරලා ජූගෙන් සමු ගන්නවා. ඒ දෙන්න දෙපැත්තට යනවා. ඒ චමුහිට ජූව හොයාගෙන ආපහු දුවගෙන එන්න වෙන්නේ ජූගේ ෆෝන් එක අමතක වෙලා චමුහි ළඟ දාලා ගියපු නිසා. ඉතින් ජූගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. එද්දිම එයා ජූව හොයාගෙන ආපහු දුවගෙන යනවා. කෝල් කරන්නේ අර ඉතාලි ජාතික ෆැමිලි එක. ඉතින් එයාලා ජූ කරපු උදව් වලට ස්තුති කරනවා. එයාට ජපානයේ හොඳ හොටෙල් එකක කෑම වේලක් තෑග්ගක් විදියට ඔෆර් කරනවා.
එයාලා කියනවා ඔයාගේ යාළුවත් එක්ක ගිහින් කෑම වේල රස විඳින්න කියලා. එච්චරම කැමැත්තක් නැති වුණත් ජූ කැමති වෙනවා වගේම චමූහිට කතා කරනවා එයත් එක්ක කෑම කන්න ඉන්න කියලා. ඉතින් රෑ 7ට එතෙන්ට යන්න තියෙන්නේ ඒ වෙනකම් ටිකක් ඇවිදිමු කියලා ජූ යෝජනා කරනවා. චමූහි නම් එක පයින්ම කැමති වෙනවා එයාලා හරියට නම් වලින් අඳුරගන්නෙත් ඒ වෙලාවෙම තමයි. මෙච්චර වෙලා එකට හිටියත් එයාලගේ නම්වත් එයාලා දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ පෙන්නන්නේ ලේඩි කෙනෙක් කඳු මුදුනක ෆොටෝ එකක් ගන්නවා. ඒ ෆෝන් එකට කෝල් එකක් එනවා නාජින් සූ කියලා කෙනෙක්ගෙන්. ඒත් එයා ඒක කට් කරලා දානවා. ආපහු පෙන්නනවා චමූහි ජූයි දෙන්න කතා කර කර ඇවිදිනවා. තමන් නිලියක් බවත් නමුත් ඒ ප්‍රසිද්ධ නැති බවත් ජූට කියනවා. ලොකු ෆිල්ම් වල පොඩි කෑලිවල එයා රඟපාලා තියෙනවා කියලත් ගිනිකෙලි සහ උත්සව තියන තරම් මේවා ජනප්‍රිය වුණත් ඒවා තමන් වෙනුවෙන් නෙවෙන බවත් එයා ජූට කියනවා. එයිකෝ කිව්වා වගේ මම අවාසනාවන්ත කෙනෙක් කියලා එයා කියනවා. ඉතින් ජූ කියනවා අවාසනාව පස්සෙන් යන පිරිමි කෙනෙක් වාව දාලා ගියා. දැන් ඉතින් ඔයා සතුටින් ඉන්න මොකද දැන් ඔයත් එක්ක අවාසනාව නැහැනේ කියලා. එයාට ඒ කතාවට නම් ගොඩක් සතුටු හිතෙනවා. ඉතින් මෙයාලා නිදහසේ වාඩි වෙලා කතා කරන ගමන් චමූහි ජූගේ ජීවිතය ගැන අහනවා. ආපහු අපි හමු නොවන නිසා ලැජ්ජ නොවී එයාට කියන්න කියලා චමූහි කියනවා. ඉතින් එයාගේ කතාවත් ජූ කියනවා. ඉස්සර එයා කැමති කෙනෙක් හිටපු බවත් එයාගේ ආදරේ නොතේරුණු විදියට ජූ හිටියා කියලාත් කියනවා. අද එයාගේ උපන්දිනේ බවත් එයාට උපන්දිනේ සමරන්න වෙන කෙනෙක් ඉන්නවා කියලාත් කියනවා. ඉතින් එයාලා හොයනවා එයාලට කෑම කන්න තියෙන හොටෙල් එක. මේ දෙන්න කෝච්චි පාරේ දෙපැත්තේ ඉද්දි ජූට කෝල් එකක් එනවා ජී-සූ කියලා කෙනෙක්ගේ. ඔයාලට මතක නම් අර කෝල් එක කට් කරපු ලේඩි අනේ එයාගේ ෆෝන් එකට කෝල් ආවේ මෙයාගෙන්ම තමයි. එයා කියනවා අද ජීසන්ගේ උපන්දිනේ අපි රණ්ඩු වුණා. එයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මම දැක්කා එයා ෆොටෝ දාලා තිබුණා. එයාත් ඉන්නේ ජපානයේ කියලා. ඔයාට පුළුවන් නම් පොඩ්ඩක් බලන්න කියලා. ඉතින් හොටෙල් එක හොයාගෙන චමූහි එද්දි ජූ කල්පනා කර කර ඉන්නවා. එයා චමූහිට කියනවා උපන්දිනේ තියෙන කෙනා ජපානයේ ඉන්නවා කියලා. චමූහි සතුටු වෙනවා. එයා කියනවා එහෙනම් පරක්කු වෙන්න එපා. ඉක්මනට ගිහින් එයාව හමු වෙන්න. ඔයාගේ හිතේ තියෙන දේ කියන්න. ඊට පස්සේ ඔයා තනි වෙන එකක් නෑ කියලා. ජූ චමූහි දිහා බලාගෙනම ඉන්නවා. කෝච්චිය එයාලා අතරින් යනවා. කෝච්චිය ගිහින් ඉවර වෙද්දි ජූ එතන හිටියේ නෑ. චමූහිට එතකොට නම් ටිකක් දුක හිතෙනවා. නම්බර් එකවත් ඉල්ලගන්න බැරි වුණානේ කියලා චමූහි දුක් වෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ අර ලේඩිව. එයාගේ නම ජීසන්. එයා තමයි ජූ ආදරය කරපු කෙනා. ඒත් එයා දැන් ඉන්නේ ජූගේ අයියා ජින්සුක් එක්ක. ඒ ජූ දුවගෙන යනවා. එයාට අවස්ථාවක් එයිද කියලා හිතාගෙන එයා ජීසන් පෙනෙන දුරට ගියාම එයාගේ අයියාගෙන් කෝල් එකක් එනවා පෙන්නනවා. එතනින් ඉවර වෙන ඒ කතාව ආපහු යන්නේ චමූහි අලුතින් ෂූට් කරන ෆිල්ම් එකට. එයා ඒ ලෝකය බේරගන්න සොම්බි කෙනෙක්ගේ චරිතයක් රඟපානවා. එයාට කරන්න වෙලා තියෙන භයානක චරිතයක්. හැබැයි මේක නම් ප්‍රධාන චරිතයක්. ඒ චරිතේ නම තමයි දෝරාමි. ඉතින් එයාට ඊළඟට තියෙන දර්ශනය ටිකක් භයානක එකක්. එයාට තියෙන කේබල් ආධාරකයක් එක්ක උස බිල්ඩින් එකකින් බිමට පනින්න. ඒක වැදගත් සීන් එකක් හින්දා එයාට මේක කරන්නත් වෙනවා. චමූහි බය වෙලා හිටියත් හිතට ගන්නවා මම මේක අවසාන වෙනකම්ම හොඳින් කරනවා කියලා. ගිනිකෙලි සංදර්ශනයක් තියෙන නිසා මේක ඉක්මනට ඉවර කරන්න කියලා සෙට් එකේ අය කියනවා. හැමදේම රෙඩි වෙලා තියෙද්දි චමූහි බිල්ඩින් එකෙන් බිමට පනිනවා. හැම දෙයක්ම හරියටම හරියනවා. හැමෝම සතුටු වෙනවා. චමූහිටත් හරිම සතුටුයි හැමදේම සාර්ථකව ඉවරුණා කියලා. චමූහිට හිතෙනවා. ඊට පස්සේ කේබල් ආධාරයකින් චමූහි ආපහු උඩට ඇදලා ගන්නවා. ඒ වෙලාවේදී තමයි හැමදේම කන පිට පෙරලෙන්නේ. කේබල් එක අක්‍රිය වෙලා චමූහි බිමට වැටෙනවා. බිමට වැටෙන චමූහිගේ ඇස් දෙකට පේන්නේ මෙච්චර දවසක් එයා වෙනුවෙන් නැති ගිනිකිලි දර්ශන එයා මැරෙන වෙලාවේදී අහස පුරා පත්තු වෙන එකට. එයාට ගොඩක් දුක හිතෙනවා. ඒත් එක්ක මෙයාගේ ඇස් දෙක පිය වෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ මාස 6ක්ම කොම වෙලා හිටපු චමූහිට හොස්පිටල් එකේදී සිහිය එන විදිය. එයා හැමෝම අඳුර ගන්නවා වගේම එයාට හොඳ සිහියක් තියෙනවා. ඉතින් ඒ වෙද්දී එයා රඟපාපු ෆිල්ම් එක හොඳටම ජනප්‍රිය වෙලා. දෝරාමි චරිතයත් ජනප්‍රිය වෙලා. ඒ චරිතයට මිනිස්සු ගොඩක් ආදරය කරන්න පටන් අරගෙන. ඉතින් එයාලා සතුටු වෙනවා දෝරාමිට සිහිය ආපු එකට. දෝරාමිට සිහිය ආපු නිවුස් එක ජූත් දැනගන්නවා. ඒ නිවුස් එක අහලා ජූත් ගොඩක් සතුටු වෙනවා. ටික වෙලාවකට ඇස් වහගෙන ආපහු ඇස් අරිනකොට මේ උන වෙනස දකින්න චමූහි ඉන්නේ තාමත් පුදුම වෙලා. ওই විදියට තමයි පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ආපහු දෙවෙනි එකෙන් හමු වෙමු. මතක ඇතුවම subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එක click කරලා තියාගන්න. ආදරෙයි.